කාසල්රී සහ මවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සා කැලේ ජලාශ පිටාර මට්ටමට අද දින උදෑසන වන විට ළඟා වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරනවා. කාසල්රී ජලාශය පිටාර මට්ටමට අඩි 6ක් දක්වා ළඟා වී ඇති බවත් එම ජලාශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 6.3ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් වෙනවා. මවුස්සා කැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 4.1ක් දක්වා ළඟා වී ඇති අතර එම ජලාශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 9ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටියේ. ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාඩ්මෝර්, මරේ දිය ඇල්ල, මෝහිනී ඇල්ල යන දිය ඇලිවල කඩා හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.